මහින්ද රාජපක්ෂ මහතා අත්තරංගුවට ගන්නවා කියන එක සමාජයේ මේ වෙද්දි සෑහෙන කතාබහට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉස්සරහට ගොඩක් දේශපාලන පක්ෂ විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය සහිතව පක්ෂ පාරට බහින සූදානම් වෙලා ඉන්න ජනතාවත් එක්ක. එතකොට අපි සාමාන්‍ය ජනතාව විදියට අපිට මේ දේ අනුමත කරන්න පුළුවන්ද? මේ රට බේරගත්ත නායකයෙක් කාලයක් ලංකාවේ රජ කෙනෙක් විදියට අපි හඳුන්වපු නායකයෙක් මේ විදිහට විවිධ කාරණා මත සිරබාට ගන්න උත්සාහ කිරීම නඩු ගොනු කිරීම අපිට සාධාරණය කරණය කරන්න පුළුවන්ද? මොකද මේ කතාව කරන්න හේතුව මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ලංකාවේ පැවති වසර ගාණක් පැවති දුෂ්කර යුද්ධයකින් රට බේරගත්ත පුද්ගලයෙක්. රට බේරගන්න ඒ කියන්නේ මූලිකත්වයේ දර පුද්ගලයෙක්. එතකොට ඒකේ ප්‍රශංසාව අනිවාර්යෙන් ඔහුට ලැබිය යුතුයි. ඒ වගේම තමයි සරත් ෆොන්සේකා, ඒ වගේම තමයි විරෝධා රණවිරුව ආරක්ෂාංශය අපි හැමෝම ඒ අනිවාර්යෙන් ක්‍රෙඩිට් එක යන්න ඕනේ යුද්ධය බේරගත්ත. ඒතර මේ යුද්ධ බේරගත්ත නායකයෙක් හිටපු ජනාධිපතිවරයෙක් මේ වගේ දෙයක් මේ වගේ දේවකට පටලගෙන හිරබාට ගන්න උත්සාහ කරන එක සාධාරණ කතාවක්ද? මගේ මතය එහෙනම් අපි යුද්ධය බේරගත්ත නායකයෙක් කියලා අපි ඔහු වැරද්දක් කරලා තියෙනවා නම් අපිට බෑ ඔහුව නිවැරදි කරන්න. ඔහු අනිවාර්යෙන් සිරගත විය යුතුයි. මොකද අපි දැක්කා යුද්ධ නිමා කරන්න ඉස්සරහම හිටපු එක්කෙනෙක් තමයි සරත් ෆොන්සේකා කියලා කියන්නේ. ඒතකොට සරත් ෆොන්සේකාත් හිරේ හිටිය සෑහෙන කාලයක් එක ප්‍රශ්න හින්දා. ඉතින් වැරද්දක් කරලා තියෙනවා නම් මිනිස්සෙක් අනිවාර්යෙන් සිරගත විය යුතුයි. ඒතකොට මේ වැරදි වලට වගකීම ගන්න ඕන. සාමාන්‍යයෙන් මේක උසාවියෙන් ඇවිල්ලා තියෙන දෙයක්. ඒතකොට අපි හැමෝම උසාවියට හිස නමිය යුතුයි. ඉතින් ඒක මහින්ද රාජපක්ෂද එහෙම නැත්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායකද අනුර කුමාරද කියලා වැඩක් නැහැ. නීතිය නම් අපි හැමෝටම නීතිය එකයි. ඔහුගේ නීතිය රත් විය යුතුයි. ඉතින් මේ තියෙන தත්ත්වය හැටියට. එතකොට ඇයි මේ ඒකාබද්ධ විපක්ෂය මේ මිනිස්සු එක්ක පාඩ බහින්න හදන්නේ මේ මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවා කියලා? එක්ක මෙතන මොකක් හරි තියෙනවා අපි දන්නේ නැති දෙයක්, වසන් නැති දෙයක්. ඒ කියන්නේ බලලා මල්ලෙන් කලින්ම එළියට පැන්නදෝ කියලා මට හිතෙනවා. මොකද ඉතින් ඔහු වැරද්දක් කළා නැත්තම් ඔහුට කිසි ප්‍රශ්නයක් නැත්තම් ඉතින් බය නැතුව ඉදිරිපත් වෙලා කරුණු කාරණා ඉදිරිපත් කරලා සාක්ෂි ඉදිරිපත් කරලා නිදහස් වෙන්න පුළුවන්. ඉතින් එච්චර එහෙම දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි බොරුවට මිනිස්සුන්ව කලබල කරලා මිනිස්සුන්ව පුලප්පු කරලා මිනිස්සුන්ව පාරට ගෙන්නගෙන ආයි ප්‍රශ්න ඇති කරලා නිකන් මේ උද්ඝෝෂණ තියන්න හදන්නේ. හරිම සරලයි ඉතින්. තාර්කිකව හිතන මිනිස්සෙට මම මේ කියන්නේ මේ මිනිස්සුන්ව බෙදන්න නෙමෙයි. අපි ඔය දැන් මිනිස්සු කතාබහ මිනිස්සු බෙදාගෙන ඉන්නවනේ සමාජේ. ඉන්නවා බයියෝ කියනවා, ඩෝබියෝ කියනවා, එක එක නම් තියෙනවානේ. අපි ඒක පැත්තකින් තියමුකෝ. සාමාන්‍ය විදිහට අපි හිතලා බැලුවොත් අපි හිතමු මහින්ද රාජපක්ෂ කියන සාමාන්‍ය මිනිස්සෙක්. හරි ඔහුව හිරේ දාන්න හදද්දි ඔහු පාරට ඇවිල්ලා කෑ ගහනවා බොරු වැරද්දට හිරේ දාන්න හදනවා. හිරේ දාන්න දෙන්න එපා කියලා ඌ කෑ ගහනවා. එතකොට අපි මොකද හිතන්නේ? එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ මිනිස්සයා මේ අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළා, සාක්ෂි ඉදිරිපත් කළා, වැරද්දක් කළා නැත්නම් අධිකරණ ඉදිරිපත් වෙලා ඒක නිදහස් වෙන්න තියෙන වෙලාවේ ඇයි මේ බොරුවට කෑ ගහගෙන පිකටින් කරගෙන උද්ඝෝෂණ කරගෙන ආණ්ඩුවලට බැනගෙන මේ විදිහට බොරුවට කලබල කරන්න කියලා. ඉතින් මට තේරෙන දේ මෙතන මොකක් හරි ලොකු වැරද්දක් තියෙන අපි දන්නේ නැති ඒක නඩු තීන්දුවක් එන්න කලින්ම බලලා මල්ලෙන් එළියට පැන්න වගේ සීන් එකක් තමයි වෙන්නේ විපක්ෂයේ ඉන්න නායකයන්ගෙන්. මම මේ ආණ්ඩුව හොඳයි කියනව නෙමෙයි. මම මේ රෙදි හොදනව නෙමෙයි ආණ්ඩුවේ. මට තේරිච්ච දේ මම මේ කතා කරන්නේ. මොකද මම කලින් වීඩියෝස් බලලා කතා කරන්න දරන්න පුළුවන්. මම තර්කානුකූලව මම ඉගෙනගත්ත ආර්ථික විද්‍යානුකූලව රට දියුණු කරන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඒතකොට මේ වගේ සිටුේෂන් එක මොකද මේ මුදල් සම්බන්ධයක් නම් මේක අපිට වැරද්දක් දකින්න එන්නේ නැහැ. මොකද මම ඉන්නෙත් කොළඹ හෝමගම් ප්‍රදේශයේ මේ පැත්තේ තියෙන මහින්ද දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය. අද වෙනකන් දැන් අවුරුදු 10කට 12කට වැඩි අද වෙනකම් පාවිච්චි කරපු නැති ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් තියෙනවා, ස්විමින් පූල් එකක් තියෙනවා. ඒතකොට ඒවට නැති වෙච්ච සල්ලිකෝ ඒ දේවලුත් තියෙනවා මිනිස්සු දන්නේ නැති වුණාට. ඉතින් අපි බලමු මොන වගේ නඩු තීන්දුවක් එයිද කියලා. හැබැයි මගේ මතය මේ සම්බන්ධයෙන් කවුරු හරි පාරට බහින්න යනවා නම් ඒ ඔයා කරන ලොකුම මෝඩ වැඩක්. මොකද මේ මිනිස්සයාට වැරද්දක් කළා නැත්නම් සාක්ෂි ඉදිරිපත් කළා නිදහස් වෙන්න තියෙන chance එක බොරුවට ඇවිල්ලා පාරට ඇවිල්ලා කෑ ගහලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම හැම වෙලේම කියන්නේ තාර්කිකව හිතන්න, ලොජිකලි හිතන්න. කවදාක්වත් දේශපාලනඥයන්ට අපිව කඩේ යවන්න දෙන්න එපා. අපි දේශපාලනය කරාට කමන්නේ. අපිව කවදාක්වත් කඩේ යවන්න දෙන්න එපා. මොකද මේ සාමාන්‍ය ජනතාව තමයි දේශපාලනයේ ඉන්න වටිනාම දේ. Thank you very much.